අද ඔයාලා එකතු වෙලාගෙන තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරනවා CapCut එක දැන් ෆ්‍රී නෙවෙයි. දැන් ප්‍රෝ වෙලා තියෙන්නේ. ප්‍රෝ වෙලා කියන්නේ ඔයාලා පේමන්ට් එකක් කරලා තමයි CapCut Pro එක ගන්න ඕනේ. ඒක නිසා මම මේකෙදි ඔයාලට පොඩි ටිප්ස් එකක් කියලා දෙනවා. මේ ටිප්ස් එක පාවිච්චි කරලා ඔයාලා CapCut Pro එකේ ෆීචර්ස් ටික ඔයාලට ගාණක් ගෙවන්නේ නැතුව මේ කරන දේවල් වලින් එක්ස්පෝර්ට් කරලා ගන්න පුළුවන්. අපි ඒක කතා නැතුව මේ දේ කරන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකට යමු. හරි මුලින්ම ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕන uptodown.com කියලා. හරිද? සර්ච් කරලා මෙන්න මේ වගේ එන ඉන්ටර්ෆේස් එකේ පළවෙනි එකට යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයා මෙතනින් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් ඔයා යූස් කරන්නේ මොකක්ද කියලා. MacBook එක නම් MacBook එක මෙතනින් පුළුවන්. ඔයා එතකොට PC එක යූස් කරනවා මෙන්න මෙතන Windows mode එක ඕපන් කරගන්න පුළුවන්. මේක Android mode එක. හරිද? අපිට දැන් ඕනේ PC mode එක. මෙන්න මේ විදිහට PC mode එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මෙන්න මෙතන search එකට යන්න. search එකට ගිහිල්ලා ඔයා යූස් කරන CapCut එකනේ. CapCut කියලා search කරගන්න. මෙන්න මේ විදිහට CapCut කියලා search කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා CapCut එකත් එක්ක. හරිද? මෙන්න මේ විදිහට එනවා. ආවට පස්සේ ඔයා මෙන්න මෙතන Jet the last version කියන එක ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. එහෙම කරොත් ඔයාලට මම මේ කියලා දෙන ෆීචර්ස් ඔයාලට නැති වෙලා යනවා. එතකොට ඔයාලට එක්ස්පෝර්ට් කරගැනීමේ හැකියාව නැති වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන older version කියන එකට යන්න ගිහින් ඉවර වෙලා ඔයා මෙතන තියෙන version වලින් මේ උඩම තියෙන last version එක නෙවෙයි මෙන්න මේ අප්‍රේල් 18 2025 ආපු version එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එතකොට මේ version එකේ ඔය සියලුම Pro features හැම එකම තියෙන පොඩි features ටිකක් තමයි මෙන්න මේ version එකට වඩා අඩු වෙන්නේ. අපි මේ version එක ඩවුන්ලෝඩ් කරලා කිසිම ගැටලුවක් නැහැ. මේ version එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා මාසෙක ලොකු ගාණක් දීලා ගන්න ඕන Pro version එක අපිට මෙන්න මේ විදිහට පිළිගන්න පුළුවන් සිස්ටම් එක තමයි කියලා දෙන්නේ යන්නේ. හරිද? ඊළඟට මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනින් ඔයාට ඩවුන්ලෝඩ් කියන එක දීලා ක්ලික් කරාට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඒතර මම දැනට මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පොඩි ස්ටෙප් එකක් තියෙන එක අනිවාර්යෙන් හැමෝම දන්නවනේ ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මම කරන ටික ඔයාලට කියලා දෙන්න. හරිද? ඊළඟට CapCut එකට මම මෙන්න මේ විදිහට CapCut එකට ගිහිල්ලා CapCut එක ඕපන් කරගන්නවා. හරිද? මෙන්න මේ වගේ චූටි වෙලා ගිහලා CapCut එක හැමෝගෙම ඕපන් වෙවි. ඊට පස්සේ confirm කියන එක දෙන්න. හරි confirm කියන එක දීලා ඔයාලට මෙතනින් කරන්න ඕන පළවෙනි පියවරක් තියෙනවා. මෙන්න මෙතන setting වලට යන්න. හරිද? setting වලට ගිහිල්ලා බලන්න ඕන version කියන එක තියෙන්නේ 6 beta test version කියලා තියෙන අන්න ඒක beta කියන්නේ අන්න ඒකද තියෙන්නේ කියලා බලන්න ඕන. ඒකේ ඔයාලට මේක version එක 7 තිබ්බොත් මේ ගැටලුවක් එනවා. ඒක නිසා 6 තියෙනවා කියලා බලන්න. අපි දැන් අතන 6 නේ ඩවුන්ලෝඩ් කරගත්තේ. ඒකට මෙන්න මෙතන 6 කියලා තියෙනවා නම් වැඩේ හරි. ඊට පස්සේ ඊළඟට setting කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන general කියලා තියෙන්නේ. ආන්න එක ක්ලික් කරන්න. ඒකේ ඔයාගේ අනිවාර්යයෙන්ම තියෙන්නේ automatic update කියන එක. ඒක අයින් කරගෙන jet notificate කියන එක මෙන්න මේක දැන් මේකනේ තියෙන්නේ. මෙන්න මේක තාල වෙරලා save කියන option එක දෙන්න. save කියන option එක දීලා ඔයාලට පුළුවන් create project කියන එකට යන්න. මෙන්න මේ විදිහට create project කියන එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය මොකක් හරි අපි කියන වීඩියෝ එකක් අරගෙන මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ගන්න. වීඩියෝ එකක් අරගෙන අපිට මේ වීඩියෝ එක ඔන්න ඔය විදිහට pro features ටික අපිට ඇඩ් කරගන්න පුළුවන්. අපිට normally මේක ඉන්න ගමන් pro features set කරන්න හැකියාව මේගොල්ලන් දීලා තියෙනවා. ඒක ලොකුම වාසියක් තමයි ඒක. හරිද? මෙන්න මේ විදිහට ඔන්න මම මෙන්න මේ විදිහට ඔන්න මේක කට් කරගන්නවා. අපිට මේ ටික ඕනේ නැහැ. නැත්නම් මෙන්න මේ විදිහට කට් කරගෙන මෙතනින් අපි තා පොඩ්ඩක් කට් කරගන්නවා. හරිද? මෙතනින් ඊට පස්සේ translation ගිහිල්ලා වෙලා transaction එකක් මෙතනින් අපි ඇඩ් කරගන්නවා. මෙතනින් මේ pro features තියෙන ඒවා තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට pro features තියෙන එක මම ඕන දැන් ඇඩ් කරගත්තා. ඊළඟට අපිට ඕන audio මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් නේ. හරිද? මෙන්න මේ විදිහට audio එකක් ඇඩ් කරගන්න. හරිද? ඔන්න ඔය විදිහට audio එකක් ඇඩ් කළා. මේකත් pro audio එකක් තමයි. ඊළඟට filter කියන එකට ගිහිල්ලා වෙලා ඔයාලට filter එකක් වුණා මෙතනින් කොහොම ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට
ඔයාට මෙන්න මෙතන තියෙන මේකට ගිහිල්ල වෙලා මෙන්න මේ ඉන්හෑන්ස් දේවල් තියෙන ඒ වුණත් ඇඩ් කරගන්න. හරිද? මේ ඔක්කොම මේ ප්‍රෝ වෙන්නේ. දැන්ට ප්‍රෝ ගොඩක් මම ඇඩ් කරලා තියෙනවා. ඔයාට ඕන තරම් ප්‍රෝ එක ඇඩ් කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයාට එක්ස්පෝර්ට් කරන්න ඕන වෙන්නේ. හරිද? ඔන්න විදිහට වීඩියෝ එක හදලා ඉවරලා එක්ස්පෝර්ට් කරන්න ගියාම මෙන්න මේ විදිහට ප්‍රෝ ෆීචර්ස් ටික තියෙනවා කියලා පෙන්නනවා. ඒතකොට ජොයින් ප්‍රෝ කියලා පෙන්නනවා. හරිද? මෙහෙමනේ අපි එක්ස්පෝර්ට් කරගන්නේ. ඔයාට මම මෙතෙන්දි එක්ස්පෝර්ට් කරගන්න අලුත් ක්‍රමයක් කියලා දෙන්නම්. එතකොට ඔයා මෙන්න මේ විදිහට මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕන. කන්ට්‍රෝල් එකයි සිලෙක්ට් කරලා ඔක්කොම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ රයිට් ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ක්‍රියේට් කියලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ කොම්පවුන්ඩ් ක්ලිප් කියලා තියෙන්නේ. ආන්නේ විදිහට ඕල්ට් එක ජියෝ බල වෙලා මේක එක ක්ලිප් එකකට ගන්න පුළුවන් නැත්තම්. හරිද? මෙන්න මේ විදිහට ක්ලිප් එකකට ගත්තා ඊළඟට ඔයා අරගෙන කරන්න ඕන ආයෙ රයිට් ක්ලික් කරලා. රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන මේ තුනේ යට මේක. හරිද? ප්‍රී ප්‍රොසෙස් කියලා තියෙන්නේ කම්පවුන්ඩ් කියලා. ආන්නේ ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන උඩින් මේක මේ වෙනවා. හරිද? ප්‍රොසෙසින් වෙනවා. හරිද? ප්‍රොසෙසින් වුණා. ඊට පස්සේ ඔයා මේක ප්‍රොසෙස් වුණාට පස්සේ මේක තැනක එක්ස්පෝර්ට් වෙනවා. හරිද? තැනක එක්ස්පෝර්ට් වෙනවා. ඔයා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේකෙන් අයින් වෙන්න. normally ඔහම අයින් වෙලා CapCut එක right click කරන්න. හරිද? right click කරලා open file location කියන එකට යන්න. මෙන්න මේ විදිහට යන්න. ඒක ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. මේකේ එකක් back එක. හරිද? ඊළඟට user data කියලා තියෙන්නේ. ආන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔහොම පල්ලෙහාට ඇවිල්ලා project එක ක්ලික් කරන්න. ඊළඟට මෙතනින් දෙවෙනි එක. හරිද? draft කියලා තියෙන්නේ. ආන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ආයෙ ඔයා පොඩ්ඩක් බලන්න ඔයා මොකද්ද උඩ සේව් කරලා තියාමේදී උඩ තියෙන්නේ ඔන්න ඔය විදිහට බැලුවම 11.91. හරිද? 11.91 ආමේදී ආන්න ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා resource කියලා තියෙන්නේ. ආන්න එක එතන ක්ලික් කරන්න. ඒක combination කියන එකට යන්න. ගියාට පස්සේ ඔයා මෙන්න අතන මේව කරගත්ත මේක. හරිද? ඔන්න ඔතන මම ප්ලේ කරනවා. හරිද? ඔන්න ඔය විදිහට ප්ලේ වෙනවා. මෙතන ප්ලේ වෙලා. හරිද? මේ වීඩියෝ එක තමයි තියෙන්නේ. ඔයාට මෙතනදී quality මොකක් හරි යම් කිසි ප්‍රශ්නයක් ආවොත් ඔයාට තව option එකක් තියෙනවා කරන්න. හරිද? මෙන්න මේකනේ. අපිට quality වැඩි කරගන්න 17යි මෙතන MB තියෙන්නේ. එතකොට ඔයාට ආයි CapCut එකට ගිහිල්ලා මේක අපිට වැඩක් නැහැනේ. අපි ඔන්නම ඩිලීට් කරලා අපි අර අතන එක්ස්පෝර්ට් වෙච්ච එක මෙතෙන්ට ගෙනා. හරිද? ඔන්න විදිහට ගෙනල්ලා ඔයාට පුළුවන් මෙතනදී මෙන්න මේ කියන එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාට 4K දෙන්න පුළුවන්. ඔයාට කැමති රෙසලූෂන් එකක් දෙන්න පුළුවන්. එතකොට ෆ්‍රේම් රේට් එක ඔයාට අවශ්‍ය එක ඕන එකක් මෙතනින් සිලෙක්ට් කරලා තියලා එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක දුන්නට පස්සේ ඔයාට ඔයාගේ වීඩියෝ එක හයි ක්වොලිටි එකෙන් එක්ස්පෝර්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කළාට ප්‍රෝ ෆීචර්ස් හැම එකක්ම ෆ්‍රී ගන්න හැකියාව තියෙනවා. අපි බලමු මේක එක්ස්පෝර්ට් වුණාට පස්සේ කොහොමද මේකේ ප්ලේ වෙන්නේ රෙසලූෂන් එකත් එක්ක කියලා. මෙන්න මේක තමයි එක්ස්පෝර්ට් වෙච්ච එක. අපි රයිට් ක්ලික් කරලා බලමු ප්‍රොපර්ටිස් ගිහිල්ලා මොන වගේ MB ප්‍රමාණයක්ද තියෙන්නේ කියලා. හරිද? මේක අන්න 73 MB තියෙනවා. එතකොට අපි දාපු රෙසලූෂන් එකෙම වෙලා තියෙනවා. අපි ඔන්නෝම ඕපන් කරාට පස්සේ ඔයාලට හයි ක්වොලිටි එකකින් මේක බලා ගැනීමේ හැකියාව තියෙනවා. හයි ක්වොලිටි එකෙන්ම මෙන්න මේක එක්ස්පෝර්ට් වෙලා තමයි තියෙන්නේ. ඔන්න විදිහට තමයි හරියටම අපි CapCut Pro features ටිකෙන් වැඩක් ගන්නේ. අද වීඩියෝ කොහොමද කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්නත් එපා. ඒ වගේම ටීච් මී ද YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා ටීච් මී ද YouTube channel එක subscribe කරගෙන යන්න. ඔය කලින් channel එක යම් කිසි හේතුවක් හින්දා අයින් වුණා. ඒක නිසා ඔයාලා මේ channel එක subscribe කරගෙන යන්න. එන හැමෝටම ජය වේවා.